ඔයාලට හැමෝටම ආයුබෝවන්. අද මම ඔයාලට බ්ලොක්ස් බ්ලාස්ට් කරඩුව ඉහළ ලකුණු ලබා ගන්න උදව් කරන ඉතා ඉක්මන් සහ පරිබල උපදෙස් කීපයක් බෙදා ගන්න යනවා. ඔයාලගේ ලකුණු උපරිමයට ගන්නත් පෞරුවේ පිළිසිදු තබා ගන්නත් කැමති නම් මේ දේවල් මත අවධානය යොමු කරන්න. පළමුව වර්ණ සම්බන්ධ කිරීම වෙනුවට පෙළ ඉවත් කිරීමට පෙරමුඛත්වය දුන්න. පරණපල හාවතරු සම්පූර්ණ කරමින් වැඩිම ලකුණු ලැබෙනවා. එහිමයි නම් වර්ණ සම්බන්ධ කිරීම වෙනුවට පෙළ පෙරවීමට උත්සාහ කරන්න. ඊළඟට කාම්පෝ අවස්ථා සයන්නේ. එක්වරකින් පල කීපයක් ඉවත් කරමින් විශාල බෙන්ස් ලැබෙනවා. ඒ නිසා ඒ කාම්පෝ සූදානම් කරගන්න ටික කාලයක් ගන්නේ. බෙන්ස් උපාංශයව භාවිතා කරන්නේ. එවෙන් බෙන්ස් වහම භාවිතා කරනවට වඩා අමරු අවස්ථාවල හා විශාල කාම්පෝ එක හදන්න පුළුවන් වෙලාවට තබා ගන්න. ඒ විදියට ඒවට තවත් වැඩි බලපෑමක් ලැබෙනවා. එසේම විශාල බලක සඳහා ඉඩක් තබා ගන්න. කුඩා කොටස් වලින් පවුරුවේ පිරවීම ඉක්මනින් ඔබ විකල්ප සේම කරේ. එනිසා තවමත් තිබිය නොහැකි විශාල බලක සඳහා හමුවිටම ඉඩක් තබා ගන්න. මාධ්‍ය සහ අසපව් සමානුපතිකව පාලනය කරන්න. මාධ්‍ය පෙළ ඉවත් කරමින් ඉඩක් ලැබෙනවා. නමුත් අසපව් නාමතත් කරන්න. ඉදිරියට දිගු බලකා තැබීමට ඒවා අත්‍යවශ්‍යයි. අවසානයේ කීප පියවරක් ඉදිරියට සිතාගන්නේ. බ්ලොක් බ්ලාස්ට් කරඩු යොදගෙත් වියගෙත් එක්සෙම වැදගත් කරයි. එනිසා එක් කොටස ඔබ ඊළඟ පියවර සඳහා ඇති විකල්ප වලට කොහොම බලපෑයිද කියලා හිතෙන්නේ. පවුරුවේ පිරිමින් යන විට සම්කාමී සිටින් නිසා ඉක්මන් තීරණ වලින් වළකින්න. කලතුරුවත් තැබීමක් කීප නොව අවස්ථාව විවෘත කරයි. මේ උපදෙස් අනුගමනය කරන්න එවිට ඔබේ ලකුණු බ්ලොක් බ්ලාස්ට් තුළ ඉහළ යනවා දැකිය හැකිය. සුබේ පැතුම්.